අද මම වෙනම සෙෂන් එකක් කරන්න හැදුවා. මොකද කොච්චර වීඩියෝස් වලින් කිව්වත් එකම ප්‍රශ්නේ ආයේ මට කමෙන්ට්ස් එනවා. අකි මෙහෙම කොහොමද වෙන්නේ? මෙහෙම කරාම මෙහෙම කොහොමද වෙන්නේ? නේ විදිහට. ඉතින් මං හිතුවා වෙනම වීඩියෝ එකක් අරගෙන මට ඇවිල්ලා තියෙන කොමන් ප්‍රශ්න වර්ගයකට වෙනම මම ආන්සර්ස් ටික දෙනවා කියලා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හේතුව එකයි අනිවාර්යෙන් ටිමු ඕඩර්ස් දාන කලින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ඊට පස්සේ ඕඩර්ස් දාන්න. මුලින්ම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි shipping, delivery සහ tax එක ෆ්‍රීද කියලා. කොච්චර වීඩියෝස් හදුවත් හැමෝම අහනවා delivery ෆ්‍රීද, shipping ෆ්‍රීද, එතකොට tax නැද්ද? ඒ ඔක්කොටම උත්තරේ නෑ කියලා තමයි කියන්න වෙන්නේ. සාමාන්‍යයෙන් delivery කියන්නේ ලංකාව ඇතුළත අපිට පැකේජ් එකක් හම්බ වෙනකොට ඒක ඩිලිවරි. එතකොට shipping කියන්නේ ඕවර්සීස් පැකේජ් එකක් ලංකාවට එනකොට හරි අපේ ගෙදරට එනකොට හරි යන්නේ මේ process එකට. ඉතින් tax කියන්නේ මොකක්ද කියලා අපි හැමෝම දන්නානේ. ඉතින් මෙතනදී ඔය කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඔක්කොම free. ඒ කියන්නේ shipping free, tax free සහ delivery free. මෙතනදී මට දෙන්නෙක් තුන් දෙනෙක්ගේ comments ආවා ඒගොල්ලන්ට කූමියෝ ඩිලිවරි සර්විස් එකෙන් මෙසේජ් එකක් ආවා කියලා. ඩිලිවරි එකට මෙන්න මෙච්චර ගාණක් ගෙවන්න වෙනවා ඒක පේ කරන්න කියලා. ඉතින් මම ඒගොල්ලන්ට කිව්වේ එහෙම කරන්න එපා. මොකද ඇප් එකේ තියනවා නම් ඒ කියන්නේ ටිමු කන්ඩිෂන්ස් වල තියනවා නම් ඩිලිවරි එකක් ගන්නෙ නැහැ shipping free කියලා. එතකොට ඒක කොහොමද shipping free. ඒ හින්දා කිසිම කෙනෙක් කොහොම මෙසේජ් එකක් ආවත් අපිට සල්ලි ගෙවන්න තියනවා කියලා ගෙවන්න යන්න එපා. සමහර විට මේක ඩිලිවරි කම්පනීස් වලින් කරන අර හොර වැඩ කියලා අපි කියන්නේ හොර වැඩක් වෙන්නත් පුළුවන්. නැත්නම් මිනිස්සුන් අන්දන්න කරන්න පුළුවන්. දන්නේ නැති කමට ඒගොල්ලන්ට කියන්න පුළුවන් මෙහෙම ගාණක් ගෙවන්න තියනවා කිව්වහම නොදැනුවත් කමට ගෙවනවනේ සමහරු. ඉතින් එහෙම කරන්නත් ඉඩ තියෙනවා. ඒ හින්දා කිසිම කෙනෙක් ඒ දේවල් වලට අහු වෙන්න එපා. සහ ඔයගලන්ට මෙසේජ් එකක් ආවොත් normal මෙසේජ් එකක් ආවොත් මේකට පේ කරන්න තියෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ මේකට පේ කරන්න ඕනේ. මෙහෙම පින් නම්බර් එකක් එවනවා. ඒ පින් නම්බර් එක ෂෙයා කරන්න කියලා කිව්වොත් කොයිම වෙලාවකවත් ඒ පින් නම්බර් එක කිසිම කෙනෙක් එක්ක ෂෙයා කරන්න එපා. ටිමු ආඩ් එක දාන වෙලාවෙ විතරක් ඔයාලට පින් එකක් ආවොත් ඒ පින් එක ටිමු ඇප් එක හරහා අපි එන්ටර් කරනවා ඇරෙන්න. එහෙම එනවා හරි අඩුවේ එන්ටර් කරනවා ඇරෙන්න. වෙන normal message එකක් ආවොත් වෙනම කාගෙන් හරි කොයිම වෙලාවකවත් share කරන්න එපා තමන්ගේ pin number එක. මොකද එතකොට ඔයාලගේ bank accounts ඔක්කොම hack වෙලා ඔයාලගේ account එක empty වෙනකන් ඒගොල්ලෝ සල්ලි ගන්න ඒගොල්ලන්ට chance එක තියෙනවා. ඉතින් ඒ තමයි shipping delivery tax. ඒ තමයි ගොඩක් අය අහපු එක ප්‍රශ්නයක්. ඊට පස්සේ සමහර අය අහලා තිබ්බා ක්ලෝත් සයිස් එක හරියටම බලාගන්නේ කොහොමද? වැරදීනේ. මට ආපු එක ලොකුයි. මට ආපු එක සමහර ඒවා දාන්න බෑ. එහෙම වෙන්න පුළුවන්. මොකද ටිමු එකේ ඕඩර්ස් හරි ෂේන් එකේ හරි ඕනම වෙබ්සයිට් එකක් through හරි ඇප් එකක් through හරි දාද්දී ඒකේ වෙන්ඩර්ස්ලා ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ අපි දැන් හිතන්නකෝ එක එක ඇඳුම් සෙල් කරන්නේ එක එක කට්ටිය. ඉතින් එයාලා ගොඩ දෙනෙක්ට සයිසස් වෙනස් වෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ මම ඇඳුමක් සෙල් කරනවා කියලා. එතකොට මගේ ඇඳුම් වල සයිස් එක වෙනස් වෙන්න පුළුවන්. වෙන කෙනෙක්ගේ ඇඳුම් වල සයිස් එක වෙනස් වෙන්න පුළුවන්. ඒක බලන්න හොඳම දේ තමයි ඔයාලා යන්නේ ඒගොල්ලන්ගේ මෙෂර්මන්ට්ස් එක තියෙන තැනට. එතනට ඒක ක්ලික් කරාම එනවා body measurements කියලා. ඉතින් body measurements ක්ලික් කරාම අනිවාර්යෙන් ටේප් එකක් ගන්න. ටේප් එකක් අරගෙන ඕඩර් එක දාන්න කලින් හරි දාන දවස් දෙක තුනකට කලින් හරි ඔයාලගේ බොඩි මෙෂර්මන්ට්ස් බලන්න. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දාන්නේ টොප් එකක් කියලා. එතකොට ෂෝල්ඩර්ස් වල සයිසස් තියෙනවා. බස්ට් එකේ සයිස් එක බලා ගන්න පුළුවන්. එතකොට අපිට ඒ টොප් එකේ හයිට් එක, ඒ කියන්නේ ලෙන්ත් එක බලා ගන්න පුළුවන් කොතන ඉඳන් කොතනටද කියලා. ඉතින් ඒ ටික දාන්න කලින් අනිවාර්යයෙන්ම බොඩි මෙෂර්මන්ට් එක බලන්න. ඒ බොඩි මෙෂර්මන්ට් එක ඕගොල්ලෝ බලලා ඊට පස්සේ ඇප් එකේ තියෙන සයිස් chart එකට ගිහිල්ලා ඒකේ බොඩි මෙෂර්මන්ට්ස් බලන්න. ප්‍රොඩක්ට් මෙෂර්මන්ට් එක නෙමෙයි බොඩි මෙෂර්මන්ට් එක. ප්‍රොඩක්ට් මෙෂර්මන්ට් එක බලන්න ගියාම ගොඩක් වෙලාවට වරදින වෙලාවල් වැඩි. එහෙනම් බොඩි මෙෂර්මන්ට් එක හරියටම බලන්න. එතකොට ඔයාලට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලගේ ඕඩර් එක ප්ලේස් කරන්න.
මොකද දැන් හිතන්නකෝ සමහර ටොප්ස් තියෙනවා මට ස්මෝල් හරියන්නේ. සමහර ඒවා තියෙනවා මීඩියම්. සමහර ඒවා එක්ස්ට්‍රා ස්මෝල් වෙනවා. ඒ ටොප් එකේ විදිහ අනුව ඒ කියන්නේ ටොප් එකේ ඩිසයින් එක අනුව සයිසස් වෙනස් වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම දැන් අපි අර විදිහට මෙෂර් කරාම වරදිනවා අඩුයිනේ. එතකොට වරදිනවා අඩුයි නෙමෙයි වරදින්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බොඩි මෙෂර්මන්ට් එක බලන්න. එතකොට පොඩ්ඩක්වත් වරදින්නේ නැහැ. අනිත් එක ෂූ සයිස් එක. ෂූ සයිස් එක මම හැම වෙලේම ඔයගලන්ට කිව්වා සෙන්ටිමීටර්ස් වලින් බලන්න. දැන් අපි බොඩි මෙෂර්මන්ට් එකත් බලනකොට අනිවාර්යයෙන්ම සෙන්ටිමීටර්ස් හරි ඉන්චස් වලින් හරි බලන්න. හරිද? අපිට එතන සිලෙක්ට් කරගන්න පුළුවන් ඔයගලන්ට ලේසි ඉන්චස් නම් ඉන්චස් දාන්න, ඔයගලන්ට ලේසි සෙන්ටිමීටර්ස් නම් එහෙම දාන්න. හැබැයි ක්ලොත් සයිස් එක නැතුව ෂූ සයිස් එක බලනවා නම් අනිවාර්යයෙන්ම සෙන්ටිමීටර්ස් වලින් බලන්න. දැන් සෙන්ටිමීටර්ස් මගේ එන්නේ 24 වගේ. 23.8 24 එහෙම. හිතන්නකෝ කවුරුහරි හීල් එකක් දානවා කියලා. එතකොට හීල් එකක් වගේ ඕඩර් කරනවා නම් මම බලනවා නම් සෙන්ටිමීටර්ස් 24නේ මට එන්නේ. එතකොට මම හැම වෙලේම බලන්න ඕනේ සෙන්ටිමීටර්ස් 24 තියෙනවා නම් ඒකම හරි. එහෙම නැත්නම් මිලිමීටර් 2ක් විතර වැඩිය. අඩු වුණොත් අපිට දාන්නම බෑනේ. දැන් චුට්ටක් මිලිමීටර් 2ක් වගේ කියන්නේ ඉතින් මහ ගාණක් නෙමෙයි. ලොකු වුණත් අපිට පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හැබැයි ෂූස් ඒ කියන්නේ ඩෙක් ෂූස් වගේ ඒවා තියෙනවා. එහෙම දානකොට අපි අනිවාර්යයෙන්ම දැන් මම 24 නම් අනිවාර්යයෙන්ම මම 24 තියෙන්නේ මොන සයිස් එකද බලලා මම දාන්නේ ඊට වඩා ලොකු සයිස් එකක් ලොකු සයිස් එක. මොකද ෂූ එක ගොඩාක් තද වුණාම අපිට ඇවිදින්න අමාරුයිනේ. එතකොට අපිට හරි අන්කම්ෆර්ටබල්. කොහේ හරි ගමනක් ගිහින් ආවත් කකුල තද වෙනවා, රිදෙනවා, ඇවිදින්න අමාරුයි. ඒ හින්දා ගාන්ටම දාන්න එපා. හැබැයි ස්ලිපර්ස් දානකොට නම් ඔයගොල්ලෝ ගාන්ටම දාන්න ඕනේ. මගේ කලින් ඕඩර් එකේ පොඩක් පටිය දැන් චුට්ටක් අර අපි කියන්නේ ලූස් වෙනවා කියලා දානකොට දැන් එහෙම චුට්ටක් වෙලා තියෙනවා. මොකද මම දැම්මේ මිලිමීටර්ස් 3ක් 4ක් විතර ලොකු සයිස් එක. ඒ හින්දා එහෙම ඔයගොල්ලෝ කරන්න එපා. ඔයගොල්ලෝ ස්ලිපර්ස් දානකොට හරියටම ගාන්ට දාන්න. ඩෙක් ෂූස් දාදී එකක් ලොකුවට දාන්න. මොකද එහෙම දැම්මහම සාමාන්‍ය ඩෙක් ෂූස් කියන්නේ ගැලවෙන්නේ නැහනේ. හොඳට ලේස් එක ගෙට ගැහුවාම සපත්තුව දාලා හොඳට ෆිට් එකට තියනවා. ඒ හින්දා ෂූස් දානකොට අනිවාර්යයෙන්ම තමන්ගේ සයිස් එක බලලා සෙන්ටිමීටර්ස් වලින් ඒ සයිස් එකට අදාළ සයිස් එකට වඩා එකක් වැඩි සයිස් එකකට අනිවාර්යයෙන්ම දාන්න. එතකොට ඔයගලන්ට කිසිම අපහසුතාවයක් නැතුව ඕන තරම් ඕන වෙලාවක් ඒ සපත්තු දෙක දාගෙන ඉන්න පුළුවන්. බූට්ස් දාද්දිත් එහෙමයි. මේ මොනවාද ෂූස් වලට විතරක් නෙමෙයි බූට්ස් දාද්දිත් එච්චරයි. බූට්ස් දාද්දිත් චුට්ටක් ලොකුවට දාන්න නැත්නම් හරි අමාරුයි කකුල් දෙකට. හැබැයි පොඩක් උස්සට තියෙන බූට් එකක් නම් එතනදී පොඩ්ඩක් මෙෂර්මන්ට් එක ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද අපේ හිතන්නකෝ දැන් ටිකක් කකුලෙන් උඩට එනකොට ලොකුවට තිබ්බොත් කැතයි. ඒ හින්දා හැම වෙලේම සෙන්ටිමීටර්ස් වලින් මෙෂර්මන්ට්ස් අරගෙන ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ෂූ සයිස් එක දානකොට දාන්න. ඊට පස්සේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ ෆොටෝ එකේ තියෙන එක ඒ විදිහටම නෙමෙයි ආවේ කියන ඇඳුමක් ඕඩර් කරොත්. නැත්තම් කියනවා අපි ඇඳහම කැතයි ඒක. හැම වෙලේම ඔයගොල්ලෝ හිතන්න ඒගොල්ලෝ ලස්සනම මොඩල්ස්ලා අරගෙන නිකන් හිතන්නකො හිප් එක මෙහෙම කර්ව් එකට තියෙන අයට ඇඳුම් අඳලා දැම්මහම මොන ඇඳුම ඇඳන් ලස්සනයි. හැබැයි අපි දැනගන්න ඕනේ ඒක අපිට සූට් වෙනවද කියලා බලන්න අනිවාර්යෙන් රිවිව්ස් වලට ගිහිල්ලා. රිවිව්ස් වලට ගියාම එක බොඩි සයිසස් වල ගර්ල්ස්ලා ඇඳුම් ඇඳලා ෆොටෝස් දාලා තියෙනවා. ඉතින් මම නම් සාමාන්‍යයෙන් මට මීඩියම් සහ ස්මෝල් තමයි ගොඩක්ම මගේ ඇඳුම් වලට සයිසස් වෙන්නේ. එතකොට අපිට ෆොටෝස් බලවම තේරෙනවානේ. මෙයා නම් අපේ සයිස් එකේ එක්කෙනෙක් මේ ඇඳුම මෙයා ඇඳහම මේක ලස්සනයි. ඒ කියන්නේ අපේ ඇඟට දැම්මහමත් ඒ විදිහට ඇති කියලා. ඒ හින්දා ඕගොල්ලෝ ඇඳුම් දානකොට ෆොටෝ එකේ තිබ්බ එක ඒ විදිහටම විශ්වාස කරලා දාන්න යන්න එපා. අනිවාර්යෙන් මම හැම වීඩියෝ එකකම කියනවා රිවිව්ස් බලන්න. අනිවාර්යෙන්ම රිවිව්ස් බලන්න ඕනේ. එතකොට ඔයගලන්ට පුළුවන් මේ ෆොටෝ එකේ තියෙන එක රිවිව්ස් වලත් ඒ විදිහටමද තියෙන්නේ කියලා චෙක් කරලා තමන්ගේ බොඩි එකේ පේන විදිහට ඒගොල්ලන්ගෙත් පේන කෙනෙක් ඉන්නවා නම් සහ අපිට නිකන් අයිඩියා එකක් ගන්න පුළුවන්නේ. මේක මේගොල්ලෝ ඇඳහම මේ විදිහට තියෙන. ඒ කියන්නේ අපි ඇඳහම මෙහෙම වෙයි කියලා අන්න එහෙම අයිඩියා එකක් අරගෙන දාන්න. අනිත් එක ගොඩාක් අය මෙටීරියල් එකේ
ක්ලෝස් අප් ලුක් එකක් දාලා තියෙනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේක ඒ තියෙන මැටීරියල් එකමද කියලා. ඩිස්ක්‍රිප්ෂන් එකේ බැලුවත් වෙනස් වෙන වෙලාවල් තියෙනවා. ඒ හින්දා ඉතින් ඒකේ තියෙන එක ඒ විදිහටම විශ්වාස කරන්නේ නැතුව රිවිව්ස් බලලා ඒකෙන් අයිඩියා එකක් අරගෙන දැම්මහම අපිට වරදින එක සෑහෙන්න අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අහලා තියෙනවා සමහරව අහලා තියෙනවා අපි ඕඩර් එකක් දැම්මහම අපේ account එකෙන් පෙන්නන ගානට වඩා වැඩි ගාණක් කැපෙනවනේ කියලා. දැන් ෂීන් වගේ දාන්නේ කෙලිම ඩොලර්ස් වලින්. එතකොට දැන් අද යන රේට් එකට බැලුවොත් ඩොලර් රේට් එක වෙන්නේ ලංකාව මුදලින් ඩොලර් එකක් 295 296 වගේ. ෂීන් එකෙන් බලනකොට ඒගොල්ලොන්ටත් ගාණක් තියාගෙන ඒගොල්ලෝ ඒක කරන්නේ අපෙන් 320ක් 315ක් වගේ තමයි ඩොලර් රේට් එක $1 එකක් අපෙන් ඩිඩක්ට් කරන්නේ. හැබැයි දැන් ටිමු එකේම නෑනේ. ටිමු එකේ කෙලින්ම පෙන්නන්නේ ලංකාවේ සල්ලි ගන්න. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් තමයි පෙන්නන්නේ. එතකොට හිතන්නකො ටෝටල් ඕඩර් එක 5500ක් ආව කියලා එක්කෙනෙක්ට. එතකොට ටෝටල් amount එක 5500ක් ආවහම සමහර අයගේ බැංක් ෆී එක 6000ක් කැපෙන්න පුළුවන්. 5800ක් කැපෙන්න පුළුවන්. නැත්නම් 5700ක් 600ක් අන්න ඒ විදිහට එක එක amount වලින් ඩිඩක්ට් වෙනවා. එතකොට අහනවා අක්කේ මේ මගේ ඕඩර් එකට වඩා රුපියල් 200ක් වැඩියෙන් කැපුණා. හරි. එහෙම වෙනවා. මොකද බැංක් ෆී එක විදිහට තමයි ඒක බැංක් එකකින් බැංක් එකට වෙනස් වෙනවා. සහ ඕගොල්ලෝ දාන ඕඩර් amount එකෙන් amount එකටත් ඒක වෙනස් වෙනවා. ඒ හින්දා ලොකුවට හිතන්න එපා. කොහොමත් අපි ඕඩර් එකක් දානවා නම් ඕඩර් එකට වඩා රුපියල් 1000ක් විතර වැඩියෙන් තියාගන්න. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කැපෙන්නේ නැහැ. සහ සමහරුන්ට ප්‍රශ්නයක් තියෙනවා කාඩ් ඩීටේල්ස් දාන්න බයයි. අහනවා කාඩ් ඩීටේල්ස් දැම්මහම ඉස්සරහටත් අපි ඕඩර්ස් දාන්නේ නැතුව අපේ කාඩ් එකකින් කැපෙයිද කියලා. එහෙම වෙලා නම් මම මේ වෙනකන් අහලා නැහැ. හැබැයි මමත් ඕඩර්ස් දාද්දි කවදාවත් කාඩ් ඩීටේල්ස් සේව් කරන්න යන්නේ නැහැ. ඔයගලන්ගේ ඕඩර් එක දාන තැන පල්ලෙහා ඇති save card details කියලා. ඒ කියන්නේ ෆියුචර් එකට ඕන වෙන්න කාඩ් ඩීටේල්ස් සේව් කරනවද එහෙම දාලා ඇති. ඒක කරන්න යන්න එපා. ඒ ටික් එක අයින් කරන්න. ටික් එක තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ වඩා හොඳට. එතකොට ඒගලන්ට ආයේ ඒකෙන් කපා ගන්න බෑනේ. ඒ ටික් එක අයින් කරලා තියන්න. සමහරුන්ගේ අයින් කරලා යන්න පුළුවන්. සමහරුන්ගේ ඔටෝමැටිකලි ඒ ටික් එක වැටිලම තියන්න පුළුවන්. ඕඩර් එක දානකොට කාඩ් ඩීටේල්ස් දාලා එතනම යට තියෙනවා ඒක. ඔයාලගේ ටික් එක වැටිලා තිබ්බොත් ඒ ටික් එක අයින් කරන්න. එතකොට එතනින් එහාට කවදාවත් කිසිම කෙනෙක්ට ඒ කාඩ් එකෙන් ප්‍රයෝජන ගන්න බෑ ටිමු එකේ. ඒක එක. ඊට පස්සේ සමහරව අහලා තියෙනවා මොකද්ද මේ CVV කියන්නේ කියලා කාඩ් එක. ඉතින් CVV කියන්නේ අපේ කාඩ් එකේ ඉස්සරහා පැත්ත බැලුවහම නම්බර් එක දිගටම තියනවානේ. ඒ පැත්ත නෙමේ එහා පැත්තේ. කියන අපේ සයින් එක දාන්න තියෙන චූටි තැනක් අන්න ඒ හරියේ කාඩ් එක පිටිපස්සේ තියෙනවා ඉලක්කම් 3ක නම්බර් එකක්. අන්නේ නම්බර් එක තමයි CVV කියන්නේ. ඉතින් ඒවා හරියටම බලලා දාන්න. සමහර අය කාඩ් නම්බර් එක කියලා බැංක් එකේ නම්බර් එකක් දාන්න හදනවා. එහෙම කරන්න එපා. බැංක් account එකේ නම්බර් එක නෙමෙයි. කාඩ් නම්බර් එක විතරයි ඒගොල්ලන්ට ඕන වෙන්නේ. හින්දා ඒ කාඩ් ඩීටේල්ස් හරියටම දාන්න. සහ සමහර අය කියනවා මට මේ කාඩ් එකෙන් දාන්න බෑනේ කියලා. ඒ කියන්නේ ඔන්ලයින් බැංකින් කරන ඔන්ලයින් බැංකින් තියෙන එකක් වුණත් ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් තියෙන කාඩ් එකක් වුණත් සමහර අයගේ කාඩ්ස් වලින් දාන්න බෑ කියලා මට කමෙන්ට්ස් එනවා. එතකොට කරන්න ඕනේ අනිවාර්යයෙන්ම සමහර බැංක් කාඩ්ස් තියෙනවා ඇප්ස් වලට ඒගොල්ලෝ පර්මිෂන් දීලා නැහැ. සමහර ඇප්ස් වල විතරයි. හරිද? ඒ කියන්නේ සමහර බැංක් කාඩ්ස් සමහර ඇප්ස් වලට පර්මිෂන් දීලා නැහැ. එතකොට කරන්න තියෙන හොඳම දේ තමන්ගේ කාඩ් එකෙන් පේ වෙන්නේ නැත්තම් ඉස්සෙල්ලම බලන්න අපේ amount එකට වඩා රුපියල් 1000ක් විතර බැලන්ස් එක තියාගන්න. කියන්නේ 5000ක ඕඩර් එකක් නම් 6000ක විතර තියාගන්න. ලොකු ගණන් තියාගන්නත් එපා. කියන්න බෑනේ. හදිසියවත් වැඩි ගණනක් කැපුණොත්. එහෙනම් ඔයගොල්ලෝ 5000ක ඕඩර් එකක් දැන් මම කරන්නේ හැමයි. මගේ ඕඩර් එකේ වැලියු එක 5000ක් වගේ නම් මම වෙන කාඩ් එකකට 6000ක් විතර දාලා එතනින් තමයි ඕඩර් කරන්නේ. එතකොට බැංක් ෆී එකයි ඔක්කොම ඩිඩක්ට් වෙලා එනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හැමදාම ගනුදෙනු කරන කාඩ් එකේ නැතුව වෙන කාඩ් එකකට දාන්නේ. හැමදාම ගනුදෙනු කරන කාඩ් එක උනත් කමන්නේ.
බැංක් ඩීටේල්ස් සේව් කරන්න නැතුව ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයගොල්ලෝ ඕඩර් එක ප්‍රොසෙස් කරගෙන යන්න. ඊට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඕගොල්ලෝ බැංක් එකට කෝල් කරලා කියන්න මගේ මේ කාඩ් එකෙන් කෙලිම කියන්න ඇප් එකේ නම ටිමු ඕඩර් එකක් දාන්න හැදුවේ. හැබැයි මට ඒකට කරන්න පර්මිෂන් දුන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ එහෙ ප්‍රශ්නයක් නම් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සෙටින්ග්ස් වල හරි මොන හරි කරලා අපේ කාඩ් එකෙන් ඒකට පේ කරන්න පුළුවන් වෙන විදිහට හදලා දෙනවා. එහෙම ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නැහැ කිව්වොත් අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ එක්කෝ බැලන්ස් එක නැතුව හරි මොකක් හරි ප්‍රශ්නයක් තමයි ඒක ඔක්කොම චෙක් කරලා ඕඩර් එක දාන්න. සහ almost sold out එකේ වෙනස. almost sold out කියන්නේ sold out නෙමෙයි. හරිද? almost sold out කියන්නේ ඒක ඉවර වෙන්න ළඟයි. ඒගොල්ලෝ අපිට හින්ට් එකක් දෙන්නේ. ඉක්මනට මේ ඕඩර් එක දාන්න. එහෙම. sold out කියන්නේ නම් කොහොමද ඉවර වෙලා sold out item එකක් තියෙද්දි අපිට order එකක් place කරන්න බෑ. හරිද? almost sold out එකක් place කරන්න පුළුවන්. මොකද ඒක දැන්ටම ඉවර වෙලා නැති හින්දා. සමහර වෙලාවට පෙන්නන only one left, only two left එහෙම කියලා. එතකොට කියන්නේ එකයි තියෙන දෙකයි තියෙන ඉක්මනින්ම purchase කරන්න කියලා තමයි. order එකක් place වුණා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ item එක ඒ වෙද්දි sold out වෙලා නැහැ. හැබැයි ඉක්මනින්ම sold out වෙන්න කලින් ඔයගොල්ලෝ purchase කරන්න. මොකද Temu එකේ orders items කියන්නේ සෑහෙන ඉක්මනට ඉවර වෙනවා. ඒ හින්දා ටග් ගාලා ඒක කරන්න. අනිත් එක තමයි refund එක. refund එකක් කරනකොට මම මගේ කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා A to Z කොහොමද හරියටම order එකක් දාන්නේ කියලා. එතකොට ඒකේ කියලා තියෙනවා refund එකක් ගන්නෙත් කොහොමද කියලා. ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න. මම දැන්ට මේකේ කෙටියෙන් කියන්නම්. refund එක ගන්න පුළුවන් වෙන ඒගොල්ලන්ට chat කරන විදිහ මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. එතකොට ඒක අපිට විදි දෙකකින් දෙනවා. එකක් තමයි අපි item එකක් දාලා cancel කරොත් ඒ item එකේ ඒ amount එකට අදාළව ඒ ගානට අදාළව තව එකක් අපිට අවශ්‍ය වෙන එකක් purchase කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ amount එක අපිට bank account එකට transfer කරගන්නත් පුළුවන්. සමහරව නම් bank account details ඕනේද කියලා නැහැ. account details ඕනේ නැහැ. අපි දැන් ලොකු textile shop එකකින් මොන හරි ගත්තොත් ඒගොල්ලන්ගේ අතින් වැරදියට මොන හරි කියන්නේ කාඩ් එකකින් කැපිලා මොන හරි වුණොත් ඒගොල්ලෝ අපෙන් අහනවා අපි රිවර්සල් එකක් කරන්නද කියලා. එතකොට වෙන්නේ ඒ amount එක ඒගොල්ලෝ අපිට ආපස්සට අපේ ඒ බැංක් එකටම transfer කරනවා. ඉතින් ඒ වගේ procedure එකක් තමයි Temu සහ අනිකුත් app වලිනුත් කරන්නේ. ඉතින් කැමති කෙනෙක්ට ඒ දෙකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. හැම වෙලෙම හොඳම දේ ඒගොල්ලොත් එක්ක chat කරන්න. එතකොට ඒගොල්ලෝ අපිට දෙනවා ඒගොල්ලන්ගේ ඇසිස්ටන්ට් කෙනෙක් අපිත් එක්ක chat කරන්න ටිකක් දුරට chat කරාම ඉතින් එයාත් එක්ක ඊට පස්සේ වැඩේ හරිය සුහදව වැඩ ටික කරගන්න පුළුවන්. අනිත් එක තමයි postal code එක දාන්න දහලා කියලා තියෙනවා street number එකට. ඉතින් street name එකට. ඉතින් එහෙම දෙයක් කරන්න ඕන නැහැ. ඉස්සර postal code එක අහලා තිබ්බා. හැබැයි දැන් ඒක අහන්නේ නැහැ. අපේ street name එක හරියටම දාන්න. ඒ විදිහටම මම මගේ කලින් වීඩියෝ එකේ කියලා තියනාගේ address එක fill කරද්දි ඒක හරියටම කරන්න. street name එකයි ඔයාලගේ contact number එකයි හරියටම දාන්න. ඔයගොල්ලන්ගේ town එක ඒ හැමදේම දාන්න. මොකද එන්න කලින් courier එකෙන් ඔයගොල්ලන්ට call කරනවා. එතකොට එයාට කිසිම ඩවුට් එකක් ඇති නොවන විදිහට ඔයගොල්ලෝ එන විදිහ කිව්වහම එතන ප්‍රශ්නයක් නෑ. 아무තෙන් postal code දාලා එහෙම කරන්න ඕන නැහැ. සහ තව ප්‍රශ්නයක් තමයි minimum maximum amounts. Temu එකේ සාමාන්‍යයෙන් minimum amount එක තියෙනවා 2300ක් වගේ, maximum amount එක රුපියල් 9000 වගේ. ඉතින් order එකක් දාන්න ඕන නම් අනිවාර්යයෙන්ම එක item එකක් හරි items ගොඩක් හරි දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඒ minimum සහ maximum amount දෙක අතර දාන්න. ඉතින් මේවා තමයි ගොඩක් අයට ඇවිල්ලා තිබ්බ ප්‍රශ්න orders දානකොට. ඉතින් මීට අමතරව තව ප්‍රශ්න ඇවිල්ලා තිබ්බොත් අනිවාර්යයෙන් මට comment එකක් දාන්න. මම හැමෝටම reply කරන්න මට පුළුවන් හැම වෙලේම. ඒ හින්දා බය නැතුව comment එකක් දාන්න. සහ මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලා ගන්න. මම subscribe කරලා තියාගන්න. හැමෝටම ආදරේ පරිස්සමෙන් ඉන්න. අදට මම යන්නම් ඉක්මනින්ම තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. bye